මාළු ඉන්න අම්මට හිතෙන්න. දැන් නම් මාළු එනට ඇති නේ බං. මොකෙන්ද බං කබරෙක්ද බං? අම්මට මං හිතුවේ කබරෙක් කියලා. ඉතින් මගේ පිට මං අරන් එන්න. අනේ ජම්පිත් එකේ මචං මම පිටක් ගෙනාවා. පිටක් මෙතන තියෙනවා. බස් එක ගහලා තිබ්බේ. මං හිතුවා මෙතන බස් එක ගහලා තිබ්බේ ඈ ඉතින් තෝ ගෙනාවා ගැඩවිල්ල මාළුවා. වරෙන් එකක් දීපා. මාළුවේ කවුස් ගන්න මෙතන තියෙනවා. අපි ගිහින් මොනවා හරි අරන් එමුනේ බං කන්න. බඩගිනිනේ බං වරෙන් යා. මාළු අහුවෙන්නේ නැති ඉන්න යකා ගෙදෙන්නේ. අමුනේ. මොකයි නේද? ඔය චිකා බාපා ගහන නෑ වගේ බා. ඉතලා හොඳ අපි වෙන එකක් හොයාගත්තා. අම්මා කරිදේ මොකෙක් කරි අම්මා. යකෝලි කොට්ටන්නේ තෝ ඇඳලා තියෙන්නේ. මේකට වෙලා තියෙන්නේ. අයියෝ ඒක හරියට කරන්න පුළුවන් නේද? ඉන්න මං ගිහිල්ලා අර පැත්තට ගිහිල්ලා එන්න මාළු ඉන්නද කියලා බලන්න. මේක හරියට වඩන්නේ නැහැ. ඒ පැත්තේ නම් මාළු ඉන්න වගේ සීනයක් පේනවා. අසුදු මල්ලි මෙහෙට ටිකක් එන්න. දෙනුවා නරෙන් බයි යන්න මාළු ඇල්ලෙන් පාට නෑ. ඕනේ ගෙදර යමුනේ. මාළු ටික අහුවෙන්නේ නැහැ. අපි ගෙදර ගිහින් අකල් දෙන්නවා දාන්නේ. ගලන්නේ නැහැ ඉතින්.
Kalau dem putih. හලෝ යාළුවනේ කොහමද? අපි අදත් ආවා. Like කරන්න හොඳේ. අපේ අලුත් යාළුවෙක් ඉන්නවා. share කරන්න. ෂෙයා කරන්න. අපේ යාළුවෙකුත් තව ඇවිල්ලා ඉන්නවා. ඔයගොල්ලන්ට YouTube channel එක. කමෙන්ට් එකක් දාන්න. අපි යනවා. බයි යාළුවනේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.